එතන මේ පුද්ගලිකාංශය කෙනෙක්ව සිලෙක්ට් කරද්දී අර ක්වොලිෆිකේෂන් බලලා ගන්නෙ නැහැ. ඔව්. එයාලා බලනවා soft skills කියලා එකක්. ළමයාට sannivedana කරන්න පුළුවන්. ළමයාට ටීම් වර්ක් එකක් තියෙනවා. ළමයාට තීරණ ගන්න පුළුවන්. ළමයාට අනිත් අයත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඔය ඔක්කොම බලනවා. දැන් ඔන්න ඔය කාරණා ටික හැදෙන්නේ මේ බ්‍රේන් එකේ. කටපාඩම් කරලා හරි පාඩම් කරලා හරි මොනවා හරි කරලා අර අම්මගේ තාත්තගේ කාලේ ළමයාව ගොඩ දාගන්න පුළුවන්. එයා මොකද අම්මලා ප්‍රෙෂර් කරාට ලොකු කම්පිටිෂන් එකක් නැහැ. අද ළමයා නිර්මාණශීලී දරුවෙක් වුණ නැත්නම් එයාට අනාගතයක් නැහැ. අද ළමයා තීරණ ගන්න බැරි දරුවෙක් වුණොත් එයාට අනාගතයක් නැහැ. ඒ නිසා මෙන්න මේ කියන පාර්ට්ස් ටික හරියට හැදෙන්න. පීඩනයක් නැතුව දරුවා උඩට එන්න ඕනේ. අලුත් දරුවන්ට මේ ජෙන් ඇල්ෆා කියන දරුවන්ට මොනම හේතුවක් ඉඳවත් ගහලා බැනලා පීඩාවටපත් කරන්න එපා. පුළුවන් තරම් ඒකට ඕන තරම් ක්‍රම තියෙනවා. බැරි නම් අපි කියලා දෙන්න. අනිවාර්යයෙන්ම දරුවෝ සතුටෙන් තියන්නම ඕනේ. දරුවන් සම්බන්ධව දෙමව්පියන් තුළ බොහෝ ගැටලු තියෙනවා. ඉතින් අපිට කමෙන්ට් එකක් විදිහට ඒ ගැටලු ඉදිරිපත් කරන්න කියලා අපේ හැම වීඩියෝකින්ම අපි ඔබට ආරාධනා කරනවා සහ දෙමව්පියෝ අපිට මේ වගේ ගැටලු කිහිපයක්ම යොමු කරලා තිබුණා. ඉතින් මේ සම්බන්ධව අද දවසේ ඒ දෙමව්පියන්ට පිළිතුරු ලබා දෙන්නට අපි සූදානම්ින් සිටිනවා. අද දවසේත් අපත් සමග එකතු වෙන ඒ සඳහා ප්‍රවීණ ළමා මනෝවිද්‍යාඥ උපදේශක ආචාර්ය චමින්ද මලලසේකර මහතා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආචාර්යතුමනි දෙමව්පියන්ගේ ප්‍රශ්න කිහිපයක් තිබ්බ. එතනින් මම ප්‍රශ්න දෙකක් අරගෙන ආව අද දවසේ මේ වැඩසටහනට. පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ දෙමව්පියෝ අපිට යොමු කරලා තිබ්බ. ඉස්සර නම් අපිව හැදුවේ අපේ අම්මලා තාත්තලා අපිට ගහලා බැනලා තමයි. නමුත් දැන් ලෝකය කියනවා දරුවන්ට ගහන්න බනින්න එපා කියලා. මොකක්ද මේ දෙකේ තියෙන වෙනස කියන කාරණාව? සන්ධ්‍යා ගහන බයින ක්‍රමේ නම් එකම විදිහයි තමයි. හැබැයි ප්‍රතිඵලයේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම අපි හරියට ඇනලයිස් කරලා බැලුවොත් ඔය ගහලා බැලලා හදපු ළමයි ඒ කියන විදිහටම හැදිලා තියෙනවාද කියලා. හරි. ඒතකොට අපි හිතමුකෝ එහෙමම හැදිලා තියෙනවා. හොඳ වෙලා තියෙනවා. අම්මලා ගහලා බැලලා තමයි හැදුවේ. ඒගොල්ලෝ අද හොඳ තැනකත් ඉන්නවා කියන concept එක මම වැරදි කියන්නේ නැහැ. ඒක දැන් හරි වෙන්න පුළුවන්. හැබැයි ඔය ගහලා බැලලා හදපු ළමයි අද වැඩිහිටියෝ වෙලා ඉන්නවා නම් එයාලා වැඩිහිටියෝ වෙන කාලේ වෙනකොට O level විභාගේ සමත් නම් ඒගොල්ලන්ට රස්සාවක් හොයාගන්න පුළුවන්. A level සමත් නම් අර O level වලට වඩා හොඳට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එතකොට වැදගත් දේ තමයි උපාධියක් එහෙම තියනවා නම් ඒගොල්ලන්ට ඉතාමත් හොඳයි. ඒ කියන්නේ තවත් හොඳ විදියක රැකියාවක් හොයාගන්න පුළුවන්. එතකොට දැන් ඒ කාලේ O level A level උපාධිය මේ අධ්‍යාපනයේ තිබ්බාම යාට රජයේ හරි පුද්ගලික ආයතනයක හරි රස්සාවක් හොයාගන්න පුළුවන්. හැබැයි අද වෙනකොට සම්පූර්ණයෙන්ම මේක වෙනස්. අද වෙනකොට පුද්ගලිකාංශය තමයි වැඩිපුරම රැකියා උත්පාදනය කරන්නේ. එතන මේ පුද්ගලිකාංශය කෙනෙක්ව සිලෙක්ට් කරද්දී අර ක්වොලිෆිකේෂන් බලලා ගන්නෙ නැහැ. එයාලා බලනවා soft skills කියලා එකක්. ළමයාට sannivedana කරන්න පුළුවන්. ළමයාට ටීම් වර්ක් එකක් තියෙනවා. ළමයාට තීරණ ගන්න පුළුවන්. ළමයාට අනිත් අයත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඔය ඔක්කොම බලනවා. දැන් ඔන්න ඔය කාරණා ටික හැදෙන්නේ මේ බ්‍රේන් එකේ. එතන මොලේ තියෙනවා prefrontal cortex කියලා එකක්. මම මේක මගේ හැම වීඩියෝ එකකම වගේ කියනවා. මේ prefrontal cortex එක තමයි තීරණ ගන්න තැන. එතකොට පුංචි කාලේ අවුරුදු 12 වෙනකන් මේවා වයරින් වෙනවා. මේවා වර්ධනය වෙනවා. එතකොට ඔය කාලය ඇතුලේ අපි ළමයෙකුට බැන්නොත් ගැහුවා. ළමයාට කෝටිසෝල් කියලා හෝමෝන් එකක් එනවා. ඇවිල්ලා මෙන්න මේ කියන prefrontal cortex එක හැදෙන එක අඩාල කරනවා. අපි ගැහුවොත් බැන්නොත් කෝටිසෝල් ඇවිල්ලා ළමයාගේ තියෙනවා දීර්ඝකාලීන මතකයේ තියෙන හිපෝකැම්පස් කියලා. ඒක ඩැමේජ් කරනවා. අපි ගැහුවොත් බැන්නොත් ළමයාගේ මේ ඇමිග්ඩිලා කියලා එකක් තියෙනවා ළමයාට ප්‍රතිචාර දක්වන්න ඒ වගේ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න. ඒ කැලලට ඩැමේජ් කරනවා. තව ගොඩක් ඒවා තියෙනවා. දැන් මෙන්න මේ අත්‍යවශ්‍ය පාර්ට් ටික හරියට හැදෙන්න දෙන්නේ නැහැ. හැබැයි කටපාඩම් කරලා හරි පාඩම් කරලා හරි මොනවා හරි කරලා අර අම්මගේ තාත්තගේ කාලේ ළමයාව ගොඩ දාගන්න පුළුවන්. එයා මොකද අම්මලා ප්‍රෙෂර් කරාට ලොකු කම්පිටිෂන් එකක් නැහැ. විභාගේ පාස් වුණා නම් රැකියාවක් හොයාගන්න පුළුවන්. හැබැයි අද බෑ. අද ළමයා නිර්මාණශීලී දරුවෙක් වුණ නැත්නම් එයාට අනාගතයක් නැහැ. අද ළමයා තීරණ ගන්න බැරි දරුවෙක් වුණොත් එයාට අනාගතයක් නැහැ. ඒ නිසා මෙන්න මේ කියන පාර්ට්ස් ටික හරියට හැදෙන්න. පීඩනයක් නැතුව දරුවා උඩට එන්න ඕනේ. එතකොට දැන් අද කියන ළමයෙකුට බැරි වෙලා හරි දෙමාපියෙක් දිගින් දිගටම බයිනවනම් ගහනවනම්
ළමයාගේ අර කියන පාර්ට්ස් වර්ධනය වෙන්නේ නැහැ. ඒතර කලිනුත් එහෙම වෙලා නැහැ. හැබැයි ඒ අම්මට තාත්තට රස්සාවක් හොයාගන්න පුළුවන් වුණා. අර කියන concept එකේ ඇවිල්ලා ලොකු competition එකක් නැති නිසා. මම ඔයාලට මෙහෙම දෙයක් කියන්නම්කෝ. වෛද්‍යවරයෙක් වෙනවා කියන්නේ කවුරු හරි. අම්මලා තාත්තලා ගහලා හරි බැනලා හරි ප්‍රෙෂර් කරලා හරි පාඩම් කරවලා වෛද්‍යවරයෙක් වෙනවා. ඒතර ඔය කියන ලෙවල් එකේ අම්මා තාත්තෙක් වෛද්‍යවරයෙක් වෙනකොට වෛද්‍යවරු ප්‍රමාණය අඩුයි. ලොකු කම්පිටිෂන් එකක් නැහැ. ඒතකොට වෛද්‍යවරයෙක්ගේ ඉන්කම් එක තියෙන්නේ ඇත්තටම අර හොස්පිටල් එකෙන් ගන්න පඩිය නෙමෙයි. ඒ කියන්නේ පඩිය හම්බ වෙනවා. හැබැයි අපි දැකලා තියෙන ඕන තරම් කන්සල්ටන්ට් වෙලත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට චැනලින් එකට එනවා. ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක දාගන්න. ඇයි? එයාගේ ඉන්කම් එක තියෙන්නේ එතන. එහෙම නැත්නම් සර්ජන් කෙනෙක් ගත්තොත් සර්ජරිය තුල. ඒකත් හොස්පිටල් එකේ කරන සර්ජරියට සල්ලි ගෙවන්නේ නැහැ. ප්‍රයිවට් ඇවිල්ලා සර්ජරියක් කරොත් තමයි සල්ලි ටික හම්බ වෙන්නේ. එතකොට ඒ කාලේ බිහි වෙන වෛද්‍යවරයාට අර soft skills ලොකුවට නැතත් මේ වෛද්‍යවරයාගේ අවශ්‍යතාවය මත එයාට ඩිමාන්ඩ් එකක් හැදුණා. හැබැයි අද බිහි වෙන වෛද්‍යවරයාට එහෙම අර වෛද්‍යවරයා වගේ හම්බ කරන්න බෑ. කම්පිටිෂන් එකක් තියෙනවා. තව ඒ වගේ කට්ටිය මතුවෙනවා. වෛද්‍යවරයාගේ තියෙන සමහර අවශ්‍යතා දැන් ටික ටික නැති වෙලා ගිහලා තියෙනවා. ඒතකොට ඉස්සර අපි ලේ එකක් බලන්න ડોක්ටර් ගාවටම යනවා. අද මැෂින් එකෙන් ගෙදර ඉඳන් බලනවා. ඉස්සර ප්‍රෙෂර් බලන්න අපි ડોක්ටර් ගාවටම යනවා. අද අපි ගෙදර ඉඳන් මැෂින් එකෙන් බලනවා. මේක වෙනස් වෙනකොට වෛද්‍යවරයා වෙන කෙනා, ඒ කියන්නේ මොඩර්න් ડોක්ටර්. වෛද්‍ය විද්‍යාවට අමතරව නිර්මාණශීලී වෙන්න ඕනේ. කමියුනිකේෂන් ස්කිල් එකක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට ඒ කතා කරන කෙනාට, එක්ස්ප්ලেইন කරන කෙනාට අපි හිතමු කෙනෙකුට දියවැඩියාව ගැන ලස්සන ප්‍රසන්ටේෂන් එකක් කරන්න පුළුවන් ડોක්ටර් කෙනෙකුට. එයාට ඒ ඇබිලිටි එක තියෙනවා. අන්න එයා ගාව ලෙඩ වෙයි. තේරෙනවද? සමහරට අතිදක්ෂයෙක් ඉන්නවා. හැබැයි කමියුනිකේට් කරන්න බෑ. එයා ගාව ලෙඩ අඩුයි. එතකොට මෙන්න මේ වෙනස තේරුම් ගන්න ඕනේ. එතකොට ගැහුවොත් බැන්නොත් වෙන්නේ අර මේ වර්තමාන ලෝකයේ හොයන නිර්මාණශීලීත්වය නැති වෙනවා. වර්තමාන ලෝකයේ හොයන ඩිසිෂන් මේකින් එක නැති වෙනවා. වර්තමාන ලෝකයේ හොයන මිනිසුන් සමග වැඩ කිරීම නැති වෙනවා. ඔය ටික නැති වුනහම ළමයාට අනාගතේ ජොබ් එකක් හොයාගන්න බෑ. එහෙම නැත්නම් තමන් බිස්නස් එකක් කරත් ඒක තුර රැඳී ඉන්න බෑ. එතකොට මෙන්න මේ කියන කාරණාත් එක්ක දරුවා අපහසුතාවයට පත් වෙනවා. එහෙනම් මට කියන්න තියෙන්නේ එයාලගේ අම්මලා ගහලා බැනලා හැදුවට ඒගොල්ලෝ දැන් ඉන්න දරුවට ගහලා බනලා හදන්න යන්න එපා. මොකද ඒ කාලේ නෙවෙයි දැන්. තවත් ඉස්සරහට යනකොට මේක කොහොමත්ම කරන්න බැරුව යනවා. මොකද AI වගේ ටෙක්නොලොජි එකක් දැන් ඇවිල්ලා තියෙනවා. AI කියන්නේ තනි කර හිතන එකක්. අපි වෙනුවෙන් එයා හිතනවා. ඒතර අපි නිර්මාණශීලී නොවුනොත් අපිට චිත්‍රයක් මේ software එකක් හදාගන්න බැරි නම් අපේ ඔළුව මේ ක්‍රියේටිවිටි පැත්තට වැඩ කරන්නේ නැත්නම් අපිට කොහොමත්ම සර්වයිවල් එකක් නැතුව යනවා. ඒ නිසා අලුත් දරුවන්ට මේ ජෙන් ඇල්ෆා කියන දරුවන්ට මොනම හේතුවක් ඉඳවත් ගහලා බැනලා පීඩාවටපත් කරන්න එපා. පුළුවන් තරම් ඒකට ඕන තරම් ක්‍රම තියෙනවා. බැරි නම් අපි කියලා දෙන්න. අනිවාර්යයෙන්ම දරුවෝ සතුටෙන් තියන්නම ඕනේ. ආචාර්යතුමනි තව ගැටලුවක් අපිට ඇවිත් තිබ්බ දෙමව්පියන්ගෙන් ඔවුන් අද ඇවිත් ඉන්න තැනට ඇවිත් ඉන්නේ ක්‍රීඩා කරන්නේ නැතුව. නමුත් දැන් ඔබතුමා හැම වීඩියෝ එකකින්ම කියන දෙයක් තමයි දරුවෙක්ට ක්‍රීඩාවක් අනිවාර්යෙන් කරන්න දෙන්න කියන කාරණාව. අපිට ඒ දෙමව්පියන්ට මොකක්ද දෙන්න තියෙන උත්තරේ? ඒගොල්ලෝ කියනවාද ක්‍රීඩාවක් නැතුව තමයි ඒගොල්ලෝ ආවේ දැන් මොකටද කියලා අහනවා. ඔව් ඒගොල්ලෝ අපිට කියලා තියෙන ක්‍රීඩා නොකර තමයි අද අපි මේ තැන්වලට ඇවිත් ඉන්නේ. දැන් ක්‍රීඩාව අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ ඇයි කියන කාරණා. ඔව් මට ආපහු කියන්න තියෙන අරකම තමයි. ඒකට හේතුව සන්ධ්‍යා දැන් ඔය මම හැම වෙලාවෙම ක්‍රීඩාව කියලා කතා කරන්නේ ඇත්තටම ආපහු අර ඒ දෙමව්පියෝ අර බනිනකොට ආපු මොඩල් එකම තමයි ක්‍රීඩාවටත් වෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඒ කාලේ දකින්නේ ක්‍රීඩකයෙක් කියන්නේ දිව්වහම කීයක් හරි හොයාගන්න පුළුවන්ද රට නියෝජනය කරනවාද කියන එක විතරයි. හැබැයි අද ක්‍රීඩාව ඊට වැඩිය විද්‍යාත්මක පසුබිමකින් දකිනවා. ඉස්සර සුසන්තිකා ඔලිම්පික් දුවනකොට අපි බැලුවේ ආ ඔලිම්පික් මෙඩල් එකක් ගේන එක විතරයි. ඒතර අපි සුගත් තිලකරත්න මහත්මයා මීටර් 400 දුවද්දි ඒක දිහා බලන් හිටියේ එහෙම. ජුලියන් බෝලින් පීනද්දි අපි බලන් හිටියේ එහෙම. හැබැයි ඒ කාලේ ක්‍රීඩාව පදක්කමක් වෙනුවෙන් කරපු ක්‍රීඩාවක්. හැබැයි අද ක්‍රීඩාව කියලා කියන්නේ කෙලින්ම දරුවගේ මනස බ්‍රේන් එක ඩිවලොප් කරන අනාගතයට අවශ්‍ය වෙන ස්කිල් ඩිවලොප් කරන අත්‍යවශ්‍ය කාරණයක්. ක්‍රීඩාවක් කරද්දී දරුවා තීරණ ගන්නවා ඉතාමත් ඉක්මනට. ඒ ඉක්මනට තීරණ ගන්න උදාහරණයක් විදිහට ටෙනිස් ගහන කෙනෙක් අර පැත්තෙන් ටෙනිස් බෝලෙද්දි මේ පැත්තේ තප්පරයක් ඇතුලේ ප්‍රතිචාර දක්වනවා. එතකොට ඒ දක්වන ප්‍රතිචාරයේ නිවැරදිභාවය මත ජය පරාජය තීරණය වෙනවා.
ඒකට මේ ප්‍රතිචාරය හරියට දක්වන්න ප්‍රැක්ටිස් කරනකොට දරුවට දරා ගැනීම පුරුදු වෙනවා. ફોකස් එක පුරුදු වෙනවා. ඊට අමතරව තීරණ ගන්න. එතකොට මේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක හැදෙනවා. අපි හිතමු දරුවා පෙරදුනා කියලා. අන්න දරුවට පරාජය දරා ගන්න පුළුවන් වෙනවා. එතකොට ළමයාගේ ඇමිග්ඩලා වර්ධනය වෙනවා. මෙන්න මේ කියන ඒවා අද ලෝකෙට ඕනේ. තීරණ ගන්න ඕනේ කියලා මම ඉස්සලා කිව්වනේ. ඒකට දැන් ඉස්සර තාත්තට තීරණ ගන්න අවශ්‍යතාවයක් නැහැ. එයා හම්බ වෙන රස්සාව ක්ලාක්ද මොනවා හරි කරන්න පුළුවන්. හැබැයි අද දරුවට අනාගතේ තීරණ ගන්න ඕනේ. අද දරුවා අනාගතේ නිර්මාණශීලී වෙන්න ඕනේ. මෙන්න මේකට ක්‍රීඩාව ලොකු ඉවහලක් වෙනවා. අනික පෞරුෂය. දැන් අද ලෝකය ඕන තරම් දේවල් ඉස්සරට වඩා තියෙනවා දරුවන්ව අල්ලගන්න. මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඇඩික්ෂන් සෝෂල් මීඩියා ඇඩික්ෂන් වෙන්න පුළුවන්. වීඩියෝ ඇඩික්ෂන් වෙන්න පුළුවන්. මේ ඕන එකක් වෙන්න පුළුවන්. මේ ලෝකයේ ඇතුලේ ඔන්න සමහර වෙලාවට අපිව අල්ලගන්න බලන් ඉන්නේ. ඒතර මේ අහුවෙන්නේ නැතුව ඉන්නත් පෞරුෂයක් තියෙනවා. මේ පර්සනැලිටි එක හැදෙන්නේ ක්‍රීඩාවෙන්. ඒ කියන්නේ අර තමන් තුළ හැදෙන මේ සයිස් එක නෙමෙයි පර්සනැලිටි. ඒ චැලෙන්ජස් වලට කොහොමද ෆේස් කරන්නේ. එතකොට මෙන්න මේවා හැදෙන්න අද ක්‍රීඩාව ඕනේ. එතකොට ඒ අම්මයි තාත්තයි ක්‍රීඩා කරේ නැහැ. අපි ක්‍රීඩා නොකර මෙතෙන්ට ආවා කියලා අද ගැන හිතනවා නම් දරුවා ඉවරයි. ඒකට හේතුව මම මල්ටිනේෂනල් කම්පැනි ගණනාවක වැඩ කරලා තියෙන සංජය. මගේ ළඟට නම් කවුරු හරි ඉන්ටර්විව් ආවනම් මම කෙලින්ම බලන්නේ යා කොච්චර ස්පෝර්ට්ස් කරලා තියෙනවද? එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරලා තියෙනවද? ඒකට හේතුව එහෙම කරපු කෙනෙකුට විතරයි අපේ ටීම් එකත් එක්ක ටීම් වර්ක් එකක් තියාගන්න පුළුවන්. එහෙම නැතු ඉගෙන ගත්ත කෙනාට ටීම් වර්ක් එකක් අවශ්‍ය නැහැ. ඒක දන්නේත් නැහැ. සෙල්ෆිෂ්. ඒතර එහෙම කරපු කෙනාට තමයි කඩාවැටීම් වලට ෆේස් කරන්න පුළුවන්. එහෙම කරන කෙනාට තමයි ස්පෝර්ට් එකක් කරපු කෙනාට තමයි හොඳට ඩිසිෂන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි තෝරන්නේ ඒගොල්ලෝ. ඒකට මම නෙවෙයි. මම තෝරන්නේ කම්පැනියක් වෙනුවෙන්. ඒකට මම දන්නවා මම ආයතන ගණනාවක් එක්ක කන්සල්ටේෂන් කරනවා ට්‍රේනින් කරනවා. මේ හැමෝම දැන් ඉන්නේ එතන. එතකොට මේ වර්තමාන ලෝකයේ ඇතුලේ දරුවෙකුට ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන ටික වර්ධනය වෙන්න ඕනේ. يعني ක්‍රියේටිවිටි ඩිසිෂන් මේකින් තියෙන්න ඕනේ. ඉතින් ඒකට ක්‍රීඩාව ඉතාමත් වැදගත්. එතකොට අර කලින් දැකපු මෙඩල් එකක් ඉලක්ක කරන ක්‍රීඩාවට වඩා දරුවෙක් හොඳට සෙල්ලම් කරලා ස්පෝර්ට්ස් කරලා මේක හැදුනහම තමයි ඔය තැනට එන්න පුළුවන්. දැන් මට මතකයි මම පුංචි කාලේ මම හිටියේ ගමක. ඒ ගමේ ඔය කියන ෆුට්බෝල් ඒව තිබ්බේ නැහැ. ක්ලබ් තිබ්බේ නැහැ. හැබැයි අපේ ගමේ වෙලක් තියෙනවා. ඔය වෙලේ ඉස්කෝලේ ඇරිලා ආපු වෙලාවෙ ඉඳන් අපි කරේ ක්‍රිකට් ගහන එක. අපි කරේ ෆුට්බෝල් ගහන එක. අපි කරේ වොලිබෝල් ගහන එක. එතකොට මට ඒ කියන්නේ මට මතක ඉතිහාසය ඇතුලේ මම පව් කාලීනව ප්‍රධාන පෙළේ ආයතනවල වැඩ කරද්දී නුවර ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න කාලේ මම ගමට යනවා ආසාවෙන් අර ගමේ වැව අයිනේ වොලිබෝල් ගහනකොට එතෙන්ට පැනලා වොලිබෝල් ගහනවා. සමහරට මට ඒක ටවුමේ නැහැ. ඉතින් එතකොට දැන් අද මම ඉන්න තැන මම ඩිසිෂන් ගන්නවා මම ක්‍රියේටිව් මන් දේවල් කරනවා මේ හැම තැනකදීම මට හොඳට තියෙන එකම දේ තමයි අර කරපු හැම දෙයක්ම මම යූස් කරනවා. ඒකට මම දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මගේ ගෙවල් වලින් එකට ප්‍රෙෂර් කරෙත් නෑ. හැබැයි ඔය ක්‍රීඩා ටික කරා. ඒතකොට මම ඉස්කෝලේ ඉන්න කාලෙත් ස්පෝර්ට්ස් 4ක් කරා. කරාටි, වොලිබෝල්, ඇත්ලටික්, රග මේ 4ම කරා. එතකොට මට ලීඩර්ෂිප් ස්කිල් එකක් තිබ්බා. මේ ඔක්කොමත් එක මම විභාගත් හොඳට සමත් වුණා. මම අර වොලිබෝල් ගගහ, ක්‍රිකට් ගගහ, අවුවේ ඉඳලා කර වෙලා සමහර විට දෙකෙන් පස්සේ හවස 7ට ගෙදර යන්නේ. ඒව ඔක්කොම කළා මම ශිෂ්‍යත්වෙත් පාස් වුණා. එතකොට මම කියන්නේ ඒවා අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. හැබැයි අද අර ස්පෝර්ට්ස් කියන එක අයින් කරලා ටෙලිෆෝන් එක දෙනවා. එහෙම නැත්නම් විභාගවලට ප්‍රෙෂර් කරනවා. ඒකෙන් වෙන්නේ මේ දරුවා එහෙම් පිටින් අනාගතේ විනාශ වෙනවා. එහෙනම් මම කියන්නේ ස්පෝර්ට්ස් එදා නොකලත් අද කළ යුතුයි. ඉස්සර මෙඩල් එකක් ටාගට් කරපු එක කරලා ස්පෝර්ට්ස් කරා. අද මේක ළමයාගේ අනාගතයට අත්‍යවශ්‍යම මෙවලමක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්. දරුවා අද කාලය තුළ මේ වර්තමානය තුළ සතුටින් ජීවත් වෙන්නත් අනාගත ලෝකයට සූදානම් වෙන්න. ක්‍රීඩාව කියන දේ අනාගතය තුළ දරුවා ගොඩනගන්නට කොහොමද අත්‍යවශ්‍ය වන්නේ කියන කාරණාව ඔබට පැහැදිලි වන්නට ඇති. ඉතින් ස්තුතිවන්ත වෙනවා ආචාර්යතුමනි දෙමාපියන්ගේ මේ ගැටලු සඳහා පිළිතුරු දෙන්නට අද දවසේත් අපත් සමග සම්බන්ධ වුණාට. ඉතින් ආදරණීය දෙමාපියනි ඔබට තියෙන ඕනෑම ගැටලුවක් අපිට කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්. අපි සූදානම්ෙන් සිටිනවා ඉදිරි වීඩියෝ හරහා ඒ සම්බන්ධව කතා කරන්නට.